Hi guys, welcome back to new video. So අද අපි බලමු ඉතින් හැමෝම ආස කරන මෙන්න මේ සුපිරි emote එක ඉතින් ගන්න අපේ hidden achievement එක කොහොමද complete කරන්න කියලා සහ ඉතින් මෙන්න මේ ගැනත් හැමෝටම ප්‍රශ්නයක් තියෙන ඉතින් මම ඒ ගැනත් කියන්න වීඩියෝ ඉස්සරහට. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද කරන වීඩියෝ එකට. ඉතින් වීඩියෝ යන්න කලින් මතක් කරගන්න ඕනේ ඉතින් මේක තමයි මගේ අලුත්ම WhatsApp channel එක. ඉතින් join වෙලා නැති කට්ටිය join වෙන්න පුළුවන්. ඉතින් description එකේ තියෙනවා link එක. හරි boys එහෙනම් ඉතින් අපි යමු අද කරන වීඩියෝ එකට. හරි guys ඔයාලට ඉස්සෙල්ලාම ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඉතින් අපේ achievement set එක මෙන්න මේ විදිහට මේකේ පළවෙනියම තියෙන එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතින් මෙතන තියෙන්නේ ඔයාලා air drop එකක් උඩට ගිහිල්ලා kill වෙන්න ඕනේ ඉතින් CS match එක වගේ ගිහිල්ලා ඔයාලට kill වෙන්න පුළුවන් ඒකත් ඉතින් ඔයාලා ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේක ඉතින් මේක කරන්න තියෙන ඔයාලට මෙහෙම දෙයක් ඉතින් CS එක 7 වෙනි රවුන්ඩ් එකේ ඒ කියන්නේ enemy 3 පාරක් ගහන්න ඕනේ අපිත් 3 පාරක් ගහලා අන්තිම රවුන්ඩ් එකේ අපි ඒස් ගහන්න ඕනේ. ඉතින් ඒකත් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් normal CS එක හරි ඔයාලා කැමති විදිහට ඒකත් කම්ප්ලීට් කරගන්න පුළුවන්. boys ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරන්න තියෙන ඔයාලට එක ඔරියන් කැරක්ටර් එක දාගන්න ඕනේ. ඔරියන් කැරක්ටර් එකේ ස්කිල් එක දාගෙන ඔයාලා එකපාරක් යූස් කරලා කිල් දෙකක් එකපාර දාගන්න ඕනේ. ඉතින් ඔයාලට ඒකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට ඒ වගේම බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ achievement එක විදිහට මෙන්න මේක. ඉතින් මේක කරන්න තියෙන ඔයාලට වූකුන් කැරක්ටර් එකේ ස්කිල් එක දාගන්න ඕනේ. තප්පර 10ක් ඇතුළත 3 පාරක්. ඉතින් කිලක් ගහපු ගමන් ඒකයි රීසෙට් වෙනවා. ඉතින් ඔයාලට එහෙම කිලක් ගහලා ආයෙ දාලා ඒ විදිහට 3 පාරක් යූස් කරන්න ඕනේ. ඊළඟට බලා ගන්න මෙන්න මේක ඔයාලට මේකෙදි කරන්න තියෙන ඉතින් ඩිමිට්‍රි කැරක්ටර් එක දාලා ඔයාලා ස්ක්වාඩ් එකම එකපාර හීල් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා මේ එක තැනකට ඉතින් ඔයාගේ ස්ක්වාඩ් එකම ගෙන්නලා ඉතින් බෝම්බ ටිකක් දාලා දාපු ගමන් ඔයාලා ඔයාගේ ඩිමිට්‍රි කැරක්ටර් එකේ ස්කිල් එක දාගන්න. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට ඒ achievement එක කම්ප්ලීට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක. ඉතින් මේකෙදි කරන්න තියෙන ඉතින් ලෑම් මයින්ඩ් එකකින් කිලක් දාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් ලූට් බොක්ස් එකක් ඇතුලේ හරි ඒ වගේ තැනක හැංගෙන් හංගලා ටිකන් ලෑම් මයින්ඩ් එක ගහලා ඉතින් එනිමියෝ එතෙන්ට ගෙන්නගෙන කොහොම හරි කිලක් දාගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට මෙන්න මේ achievement එක ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න මෙහෙම දෙයක්. ඉතින් ඔයාලගේ HP 10ට වඩා අඩු වෙලා තියෙන වෙලාවක වෝල් එකක් ගහලා ඒ ගහලා තප්පර දෙකක් ඇතුළත කොහොම හරි කිලක් දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට ඒ achievement එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ achievement එක ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න මෙහෙම දෙයක්. ඉතින් මේකෙදි ඔයාලා enemy ගහපු glue wall 6ක් තප්පර 3ක් ඇතුළත කුඩු කරලා දාන්න ඕනේ. ඉතින් ඒකත් ඔයාලා ඉතින් ලේසි දෙයක් වෙයි. ඉතින් ස්කයිලා වගේ දාගෙන ගියා නම් තවත් ලේසි වෙයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක. ඉතින් මේ ටික මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් solar map එකේ වෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඉතින් මේ achievement එක complete කරන්න පුළුවන් boys ඔයාලට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ achievement එක. ඉතින් මේ achievement එක අතින් solar map එකේ වෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට complete කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේ achievement එක. ඉතින් මේක කරන්න තියෙන solar map එකේ ඉතින් කට්ටිය දැකලත් ඇති මේක ඉතින් අශ්වයේ පිටේ නැගලා යන scene එකක් තියෙන. ඉතින් ඒකත් ඔයාලට මම පෙන්නන්නම් මෙන්න මේ විදියට. ඉතින් ඒකත් ඔයාලට claim කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේවා claim කරාම achievement 100ක් හම්බ වෙනවා. ඉතින් වාසියක් ඉතින් ඒ ටික ගන්න අයට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් තව එක achievement එකක් තියෙනවා. ඉතින් මම ඒක complete කරලා නැහැ. ඔයාලට ඒකෙදි කරන්න තියෙන ඉතින් CS match එක ඒස් ගහන්න ඕනේ ෆිස්ට් එකකින් විතරක්. ඒක ඉතින් හරි අමාරු වැඩක්. ඉතින් මට කරන්න බැරි වුණා. ඉතින් පුළුවන් කට්ටිය කරලා ඉතින් ඒකක් ක්ලේම් කරගන්න. ඊට පස්සේ ඉතින් අපි බලමු ඉතින් හැමෝම අහන මෙන්න මේක මොකක්ද කියලා. ඉතින් මෙතන මෙහෙම දෙයක් වෙන්නේ. ඉතින් මේකේ රිවර්ඩ් එකක් දැනට නම් දීලා නැහැ. ඉතින් මෙතනින් වෙන්නේ ඉතින් අලුත් ටාස්ක් ටිකක් එනවා කොහොමත් අප්ඩේට් එකකට සැරයක්. ඉතින් මේ අප්ඩේට් එකකට සැරයක් එන ටාස්ක් ටිකේ ටෝටල් එක තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මෙතන දැනට රිවර්ඩ් එකක් දීලා නැහැ. ඉතින් ඉස්සරහට දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇනිමේෂන් එකක් හරි මොකක් හරි දෙන්න පුළුවන්. හරි boys ඉතින් ওই විදිහට තමයි අද ගෙන අපි ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම good bye.